මිනිස්සු නේ සමහර උදවිය කියනවා හාමුදුරුවනේ ජීවිතේට බණක් අහලා නැහැ අද තමයි මේ ඉඳගෙන හිටගෙන හිටියේ කියලා. නැතුනේ තරුණයෝ ඊයේත් මම දැන් එල්පිටිය දේශනාව 5000කට විතර වැඩි. කලින් දවසේ බෙලියත්තේ 20000ක් විතර කොල්ලෝනේ. මොකක්ද මේ ඉල්ලන්නේ? මිනිස්සුන්ට නිවෙන්න ඕනේ. මිනිස්සුන්ට ධර්මයේ අවශ්‍යතාවය තදටම තියෙනවා. මිනිස්සුන්ට ආධ්‍යාත්මය අවශ්‍යයි. පින් විපාක දෙනවලුනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මේ මනස මුල් වෙලා කරන කියන ඒවා භාසතිවා කරෝතිවා තතෝණං සුඛමං වේති සැප පිනිස පන්නනවලු ඡායාවන්න පායිනීනේ හෙව නැල්ල වගේනවලු නිවන් දකින්නකම්. දැන් මේ ඔය ඇත්තෝ පස්සේ පිටිපස්සෙන් එනවා ධර්මයට යොමු කරවනවා. පැහැදිලිද ධර්මයත් එක්ක ජීවත් වෙනකොට අකුසල් සිතුවිලි එන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරයි. බුදුවරු බුද්ධත්වයේ ලබා ගන්නට කොහෙද කවුරු වෙලාද උපදින්නේ? දෙයියන්ට පුළුවන් ද බුදු වෙන්න? මිනිස්සු වෙලා උපදින්න ඕනේ. අබ්බගාත වෙලා ඉපදුනාට බෑ. හතර හන්දි පණ නැතුව ඉපදුනාට බෑ. අඳගොළු බිහිරි වෙලා ඉපදුනාට බෑ. තථාගත බුදුවරු බුදු වෙන්න බෙරුම් පුරපු බෝධිසත්වයන්ට තිබ්බ අංග ලක්ෂණ. ඒ සම්පූර්ණ ශරීරය අපිට තියෙනවා නැද්ද? දැන් මොකක්ද එහෙනම් කරගන්න තියෙන්නේ? පාරමිතා පුරන්න. මේ ගමනට අඩිය තියන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ගෝරතර සංසාරේ දුක් විඳින මේ ගමන කෙලවර කරන්න අද ඉඳන් පටන් ගන්න. මේ එකහුව වෙන ටික ටික දේවල් සංසාර විමුක්තියට එකතු කරගන්න මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ සංසාරේ පින්නතුනේ අපි ආය කවදානම් මිනිස්සු වෙලා උපදින්නද? කවදා ඔහොම ඉඳගෙන බණ අහන්නද? මොකද ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ නැති වෙන මහා බරපතල කාරණයක් තමයි ඔය කේන්තිය කියලා කියන්නේ. මම යෝජනා කරනවා මේ පින්වත් සියලු දෙනාට මැරෙන්න කලින් කේන්තිය පාලනය කරන්න. දැන් මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒක මෙතන කියලා බෑ. ඔය දාපරක කියලාම දානවා හොඳේ. දැන් කට්ටිය අතන හිටගෙන ඉන්නෝනේ. පිටිපස්සේ මිනිස්සුන්ට කේන්තියයි. දැන් වචන දෙක තුනක් ඇහුණා අපට. පේන්නේ නැන්නේ. කවුරුවත් හිටගෙන ඉන්නේ. කේන්ති ගන්න කවුද? මොකටද? කවුරු හරි හිටගත්තාම අපි මොකටද කේන්ති ගන්න? ජීවිතේ පුරුදු වෙන්න නිවන් දකින්න එකනේ අරමුණ. එම්ම කියලා හිටගන්න නැහැ සේරම හොඳේ. පිටිපස්සට කේන්තියක් නැහැ කියලා. ඔය නිවන් දකින්න අරමුණට මේ යන ගමන මේකට වල කපන ලොකු කතන්දරයක් තමයි අර ව්‍යාපාදේ. අහලත් ඇති මං හිතන්නේ. නිවන් මඟ අහුරන කාරණා කීයක් තියෙනවා? කාමච්ඡන්ද ව්‍යාපාද නැහැ. දෙක ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ මොකෙන්ද? කේන්ති. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගින්. ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ක්‍රෝධය මගින්. ඒ නිසා ජීවිතේකටම පුරුදු වෙන්න තරහ ගන්න එක නවත්තන්න. තරහ ගන්න එක නැවැත්තුවේ නැත්තම් වෙන්නේ වෛරය ඇති වෙනවා. වෛරය ඇති වුනහම මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. තිරිසන්නු වෙලා උපදින්නේ. ඒ උපදින්නේ ඈත් වෙලාද ලං වෙලාද? මතක තියාගන්න. කියන හැම වචනයකටම වග කියන්න වෙනවා. ඒ කියන්නේ අර කට පරිස්සම් කරගන්න කියන. කියන හැම වචනයකටම කොහේ හරි දෙයක් සලකුණු වෙනවා. ඒ නිසා ඔය සමහරු කියනව නේද ඔය පින්නතුනේ වෛරක්කාරයෝ දරුවෝ වෙලා උපදිනවා. ඒ සමහර අම්මලා තාත්තලා කියන්නේ මම ඒ කියන විදිහටම කියන්න. ඔය තොපිනම් පෙර සංසාරේ හතරොද කියලා කියන්නේ නැද්ද? මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල එහෙම කියනවා. සමහර දරුවෝ කියනවා දෙමව්පියොන්ට මේ
අම්මා තාත්තා වෛරක්කාරයෝ වගේ පේන්නේ. වගේ නෙමේ වෛරක්කාරයෝ තමයි. ඇයි වෛර පිරිමහන්න ලං වෙලා උපදින්න ඕන. සමහර වෛරක්කාරයෝ උපදිනවා පතාගෙන එනවා බිරිඳ කරගන්න. කවුද? ඇයි මේ වෛරය පිරිමහන්න ළඟින් ඉන්න එපේ. අර දැක්කද අයියේ පොඩි එකාගේ බෙල්ල කපලා ඊයේ පෙරේද? අර මේ එළවලු කපන පිහියෙන් බෙල්ල කපලානේ. එකෙන් එකපාර ඇද්දට කැපෙන්නේ නැහැනේ. දාලා කොටන්න ඇති මං හිතන්නේ. ඔය කියනව නේද තොපි කනවා කියලා? කියන්නේ නැද්ද? මේවා පිරිමහනවා පින්නතුනේ කොහොම හරි. දරුවෝ වෙලා හරි මේ වෛර පිරිමහනවා. මරාගෙන මැරෙනවා කියන්නේ මොනවද ඔය වෙන්නේ? කියන්නේ එහෙම නෑ කට තිබ්බට අපිට ඉඩ කඩන් අහිමි කරපු බිරිඳ අහිමි කරපු දරුවෝ අහිමි කරපු හිතකින්වත් කියන්න එපා පින්නතුනි කවදාවත් කරන්න බැරි වුණත් කියන්න එපා තොපි මරාගෙන මැරෙනවා කියලා. පේනවනේ? මරාගෙන මැරෙනවා පින්නතුනි. ජීවිත නැති කරගන්නවා. එක වචනයක් ඇති වෛර බැඳෙන්න. වෛරය නැති කරන්නට නම් වචනේ සංවර කරගන්න ඕන. මේක අසංවර වුණාම සත්තු වෙලා විඳවන හැටි. අර දැකලා තියෙනවද? අර බල්ලෝ පන්නනව නේද? මේ පැත්තේ බල්ලෝ බයිසිකල් වලට පන්නන්නේ නැද්ද සමහරකෝ? මතක් වෙන්නේ නැති අවලයි ගෙදර බල්ලා වයි කියලා. ඒ සමහර බල්ලෝ ඉන්න රස්සා විදිහට බයිසිකල් වලට පන්නනව. හැබැයි ත්‍රිවිල් වලට පන්නන්නේ නැහැ. ඉන්න සමහර බල්ලෝ කාර් වලට පන්නනවා. එක එක වාහන වලට. එක එක වාහන වලට. ඇයි කම්පැනිත් එක්ක මනාපයක් නෙමෙයිනේ. වෙනතුනේ මේ සංසාරගත වෛර පිරිමහන්. මම දැකලා තියෙනවා අපේ පන්සලේ බල්ලගේ ගෑනු සතාට මොකද්ද කියන්නේ? නැත්තම් මගේ අසිස්ටකම එහෙම නෙමෙයි හොඳේ. ඉතින් බැල්ලිට බැල්ලි කියන්නේ නැද වෙන මොකක් කියන්නේ? බැල්ලියෙක් පැටව ගැහුවා. ඒ පැටව ගහන බැල්ලි ගහන පැටියයි ඔළුව කනවා. එහෙම දැකලා නැද්ද? තමන් ගහන පැටිය මරාගෙන කනවනේ. ඔය බැලලියෝ එහෙම මම දැකලා තියෙනවා. මොකක්ද? අපි අහලා තියෙන කාලි යක්ෂණියගේ කතාව මේ. දැන් අවුරුදු 2500කට කලින් මේකේ වුණාට සත්තු විතරද ඔහොම කරන්නේ? කොච්චරවල තියනවද නේ ඔය වෙල් ගානේ දාලා ගිහින් টয়ලට් පෝච්චි වල දාලා ගිහින් කෝච්චි වල දාලා ගිහින් ගඟට විසි කරනවා. සත්තු විතරද මේ වෛර පිරිමහන්? තෝ මරනවා තෝ කනවා කියාගෙන හිටපුවාම මොකද වෙන්නේ? එක ඒකාන්තයෙන් ඒක වෙනවා පිනතුනේ. මං හිතුවේ කාලියක්කනේ කතාව බොරු කියලා නෑ. ඒවා මේ 21 වන සියවත 2025 අවුරුද්දේ ලංකාවෙත් මේ හැම තැනම සිද්ධ වෙනවා. කාලි යකිනියෝ ඉන්නෝ. සමාජ වෛරය නැති කරන්න තමයි බුදුවරු දේශනා කරේ නහි වේරේන වේරාණි. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කාටද වෛර කරන්න එපා කියන්නේ? වෛරක්කාරයන්ට වෛර කරන්න එපා. දැන් ඔය වෛර ඇති වෙන්නේ පිනතුනේ. මයි අපි හිතවතුත් එක්ක වෛරක්කාරකම් ඇති වෙනවද නැහැ? යාළුවොත් එක්ක වෛරක්කාරකම ඇති වෙන්නේ නැහැ. මම මෙහෙම කියනකොට ඇත්ත සමහරට කියයි. කියනව නේද ඔය කාට කෙරුවත් අරකට කරන්නේ නැහැ. එහෙම කියනවනේ. ඔය තමුණද එහෙම තියෙන. ඔය කාට දුන්නත් අරුවට දෙන්නේ. ඔය කාත් එක්ක කතා කරුවත් එවුන් එක්ක කතා කරන්නේ. එවුන් එක්ක කතා කරන්න. පැහැදිලිද? එවුන්ට දෙන්න. ඒ ගනුදෙනුව කරන්න ඕන වෛරක්කාරයොත් එක නැත්තම් කොහොමද මේක නැති කරන්නේ? එකටම වෛර පිරිමහන එක නවත්තන්න ගෙවල් වල කොච්චරනම් මේ අම්මලා තාත්තලා වෛර පිරිමහනවා. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා බැන්නට කේන්ති යනවද? මවනල්ල පැත්තේ මේ පැත්තේ බොනවද නැහැ? නසහති ගමන්. මට හිතෙනවා පිටිපස්සෙන් විසිල් ගහලා කියයි තව ටිකෙන් බොනවා කියලා. මොකද? ඇත්තටම අනික් සේරම පැති වලට වඩා මේ පැත්තේ කෙල්ලනවා වගේ. සහති ගමන්. ඔව්ලු. හොඳ මාතෘකාව.
වෛරය නැති කරන්න සමහර පොඩියෝන් ඉන්නවා ඔය අවුරුදු 15යි 16යි මේ ඔය මොනාහරි නේ මේ කෝටු කෑලි වගේ ඇඟවල්නේ ගැහුවොත් එහෙම දෙකට කැඩනවා මොනාහරි ඔය කේක මද්ද්‍රව්‍යවල තරුණයෝ පාවිච්චි කරනවා පාවිච්චි කරපු ගමන් මේ කොල්ලොන්ට එන වීරිය කොල්ලොන්ට එන ශක්තිය ගමකට ගහන්න කතාව ඒ කටවල් වලින් පිට වෙන වෛරී සහගත වචන ගෙවල් වල තාත්තලා ඔකේ අනිත් පැත්ත ගෙවල් දැන් මේ අම්මලා මම මේකත් අහන්න මේ වෙනකොට කී පාරක් වේසි කියලා බැනුම් අහලා තියෙනවා මේ පැත්තේ බොන්නේ නැති හින්දා එහෙම නැතුවත් ඇති සමහරට දෙපාරකට වඩා අහලා තියෙනවන්නේ තුන් පාර ඔන්න තුන් පාර ඇති හැටි කුටි කනවාද කොච්චර තඩි ගහනවද ගෙවල් වල දැන් මේ හිටගෙන ඉන්න තාත්තලා ඉඳගෙන ඉන්න තාත්තලා මේ අපේ තරුණ මහත්තුරු මම මේ කියනවා කල්පනා කරන්න ඕන හොඳ සැකයක්වත් තියාගන්න එපා මිනිස් වෙලා උපදින්නේ නැහැ කී පාරක් මම්මගේ බිරිඳට කුණු හරපෙන් බැනලා තියෙනවද නිකන් ඔය ඉන්න ගම මතක් කරන්න මම හිතන්නේ දෙපාරට වැඩියද තරුණයෝ කල්පනා කරන්න ඕන මේ පෙතේ අම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ සමහර පැටවු කියනවනේ කන්නේ ගෙදරි ඉන්නේ ගෙදර මේ සේර අතට නූල් පොටකවත් දෙයක් අතේ නැහැ සේරම රෙගුලාසි දාලා ගෙවල් වලට සද්ද දාලා ලැජ්ජ නැතුව ගෙදරින් රුපියල් 300ක් කියනවා පෙට්‍රල් බායක් ගහගන්න නැද්ද මේ යන එන මං නැහැ පුරුදු වෙන්න තාත්තලා කල්පනා කරන්න දරුවෝ කල්පනා කරන්න මේ වෙනකොට කොච්චර මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කී පාරක් අම්මට තාත්තට තාතෝ කියලා කතා කරලා දෙනවා කී පාරක් එහෙම කියනකොට අම්මලා වටපිට බලනවා ළඟ ඉන්නවද කියලා කොල්ලා ළඟ ඉන්නවද කියලා වෙන අනිවාර්යෙන් මේ පැත්තේ එහෙම කතා කරනවා ඇති මේ තාත්තලා කී පාරක් බිරිඳට තඩි ගහලා දෙනවද සැකයක්වත් තියාගන්න එපා සතර අපාය උපදින්න ඇයි එහෙම සැකයක්වත් තියාගන්න එපා හේතුව මිනිස්සු වෙලා උපදින්නේ හරි කලාතුරකින් ඔය කටවල් වලින් මේ වෙනකොට කුණු හරප කීයක් විතර කියලාද 5කට වැඩි ඇති මම හිතන්නේ ජීවිත කාලෙට නිකන් කල්පනා කරන්න කුණු හරප පගෝදි ගණන් පල්ල ඇතිනේ මේ වෙනකොට සුලංගිල්ල උළුවස්ස හැප්පුණත් මොනවද කියන්නේ කවුරුවත් ඌයි ගන්නවද නෑ බුදියාගෙන ඉන්න පූස පෑගුණාම පූසත් නෙමෙයිද කුණු හරපෙන් බයින් කටවල් වල තියෙන කුණු හරපනේ පෙන්න දුන්නේ ඔක පුළුවන් හෙට ඉඳන් නවත්තන්න කුණු හරප කියන එක හෙට ඉඳන් නවත්තන්න ඔය උළුවස්ස ඇඟිල්ල හැප්පුණාම නම් කමක් නැහැ ඒක කාටවත් මේ වෛරයක් ඇති වෙන්නේ නැහැ කිසි කෙනෙකුට කුණු හරපෙන් කතා කරන්න එපා පුළුවන් මොකද තෝ කියලා කියන කොටයි කුණු හරප කියන කොටයි තමයි පින්නතුන්නේ මේ වෛරය වර්ධනය වෙන්නේ එහෙම නෙමෙයිද ඔයා කියලා කිව්වට වෛරයක් ඇති වෙනවද එහෙනම් දැන් එකටම තෝ කියලා කතා කරන එක නවත්තන්න සංසාරේ සත්තු වෙලා මේ වෛරය පරිමහන්න වෙනවා අපිට ඒකයි මොන සතාද මොන සතාටද බය නැත්තේ හැම සතෙක්ම හැම සතෙකුටම බය නෙමෙයිද ඉන්නේ බයේ ඉන්නේ මිනිස්සු වෙලා උපදින්නේ හරි කලාතුරකින් පින්නතුනේ මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට තිරිසන් ආත්මවල උපදින එක ගැන හිතන්නවත් එපා දුගති බය හැම වෙලේම ඇති කරගන්න දුගතියට බය වෙන්න බුදුහාමුදුරෝ දේශනා කරපු දුක ඔය අපි මේ ඔය දැන් ඔය අලලුණු ගණන් ගියපුවාම ඔය දුක නෙමෙයි දරුවෝ සලකන්නේ නැති වුනහම ඔව දුක් නෙමෙයි පින්නත ඔය බෙහෙත් නැති වුනහම අසනීප වුනහම ඒවා දුක් නෙමෙයි තථාගතයන් වහන්සේ උගන්නන දුක ඒක පින්නතුනේ හරි ඒ මානසික වදය මම ඊයේ
කොළඹ ගියා මං රූපවාහිනියට ගිහින් එනකොට පටිගත කිරීම නෙමෙයි හොඳේ. නැත්තම් බලයි මන් නැතුව පටිගත කිරීම කරාද කියලා. මේ අර වික්ටෝරියාගේ ඉස්සරහින් තමයි යාවේ රාජගිරිය හන්දියේ තියෙන අබ්බගාත නිවාසය. ඉතින් අර එළියට දාලා රෝද පුටුවලනේ මේ ඉන්නවා. ඒ කරලා එල්පිටි යනකොට මට කියනවා 4ට විතර හාමුදුරුවනේ දැම්ම සෙනගලු. ඊයේ දේශනාවේ 7:00ට බණ පටන් ගත්තේ 4 ඉඳන් සෙනගලු. තෙරපෙනවා. බෙර ගහන්න, හේවිසි ගහන්න, නටන්න මොකවත් බැනටුම් කණ්ඩායම් ටික ඉරක් ගැහුවා වගේ පොලිමට ඇවිදගෙන ගියා. මං කල්පනා කරා ඒ කෝල් එක එනකොට හරි මිනිස්සු තෙරපි බණ අහන්න සූදානම්නේ. මේ රෝද පුටුවක් උඩට වෙලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැනේ. කවුරු හරි ඇවිල්ලා බට්ටික යාළුවා අර හපන්නත් බෑර අයියා ගිහිනුත් තියනවද වතුර වගේ තමයි වගේ තියෙන. තලපයක් වගේ. තලපයක් වගේ කටට දාන්නේ. ඒ මොකුත් දන්නේ නැහැ. මට හිතුණා දැන් පැත්තක මිනිස්සු තෙරපි බණ අහනවා. අතන මේ ලෝකේ ඉපදුනාට කිසි දෙයක් දන්නේ නැහැ. බුදුවරු ඉන්නවද කියලා දන්නේ නැහැ. ධර්මයක් තියෙනවද කියලා දන්නේ නැහැ. මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්නේ නැහැ. එහෙම වෙන්නේ. එහෙම වුණාම මේ වගේ අත් මිදෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? ඔය විදියට උපදින එක. කොච්චර භාග්‍යයක්ද වෙනවද? මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් පාරමිතාම පුරන් මම යෝජනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට හෙට ඉඳන් මේ ඔය පුදුම විදිහට තරුණයෝ දැන් මේ කාලේ මත්ද්‍රව්‍ය වලට අයබැහි වෙලානේ. ඕක ටික නවත්තන්න. අපි දන්නවා හරියට දැන් කොහොමත් කොල්ලෝ ටිකක් බණ අහනවා වැඩි මේ කාලේ. කොච්චරද කියලා කියනවනම් එක අම්මා කෙනෙක් මට කියනවා ඔය මේ අවුරුදු 21යිලු කොල්ලට තාත්තගේ මේ රෙදි හොදනවලු. කවුද හොදන්නේ? පුතා. අම්මා කියනවා තාත්තා ඇතුළේ ඉඳන් අඬනවලු. ජීවිතේටවත් හිතුවේ නෑලු කොල්ලා මෙහෙම වෙයි කියලා. මොකේ ආනුභාවයද? ධර්මයේ ආනුභාවය ධර්මයේ ගුණ කියන දන කියනවා සම්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ කොච්චරද? සාන්දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල එළවන සුළුයි. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය රෑ 10 11 වෙනකන් තැන් වල රස්තිය අදු ගහන්න එපා. අම්මලා හරි කැමති ළමයි එක බත් කන්න. අම්මලා කැමති නෑ බත් එක වහලා තියන්න. ළමයි කනවට අඳිනවට දැකලා වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? අම්මලා. තාත්තලා. වෙන ගමේ මිනිස්සු කැමතිද අපි ලස්සනට අඳිනවට? අපි කොල්ල සෙන්ට් එක ගහලා යනවට ගමේ මිනිස්සු කැමතිද? නෑ. අම්මලාට පුදුම ආඩම්බරයක් තියෙන්නේ කොණ්ඩ රැවුල් කපලා ඇවිල්ලා අලුත් ඇඳුමක් ඇඳලා බත් ටික කාලා හදිස්සියට පිගානක් හොදලා දාන්න නැතු යනකොට ඒ අම්මලා ඉවසනවා. අපේ හැමතුනේ දැන් ඔය රස්සාවකට ගිහිල්ලා හැම මාස ගානකට පස්සේ ආවහම මේක හොඳටම දැනෙනවා. මොනවාද නොකරන්නේ? නේ කැමති කෑම බීම ටික හදනවා. මට අයියා ඒක කියප එක බොහොම හොඳයි. මම මේකත් කියන්නේ. මේ පැත්තේ රට කියපු කොල්ලෝ ඉන්නවද? ඔය මාස ගානකට පස්සේ ආපුවාම අම්මලාට එහෙම තිබ්බලට කොල්ලොන්ට එහෙම නැහැ. ඩියුටි ෆ්‍රී එකෙන් මොනවාද ගේන්නේ? අම්මලාට ටොපි රෙදි කෑලි. එක කොල්ලෙක් අම්මට බ්‍රේස්ලට් එකක් ගෙනල්ලා දෙනවද? අම්මයි කාමරේට සිවිලිමක් ගහලා දීලා දෙනවද? රට ගියපු එක කොල්ලෙක් අම්මයි කාමරේට හොඳ මෙට්ටයක් ගෙනල්ලා කූලින් ෆෑන් අයි කරලා නැහැ. එන්න ගමන් මම ඉතින් ඔය කියනවා කොල්ලොන්ට මේ ආහාරෙන් දැන් වාහනයක් රෙන්ට් එකට බුක් කරලා මොකටද? මේ ඇවිදින්න ට්‍රිප් එක යන්න. අම්මා කියනවා හාමුදුරුවනේ මාස 2ක් ගෙදර හිටිය අවුරුදු 4කට පස්සේ හරි ආසාවෙන්ලු හිටිය බත් කටක් කවන්න. මෝඩ කොල්ලෝ. රට පහක උන් එක ගිහිල්ලා බොනවා. බොන එකට බොනවා කියන්නේ තුනුණා කියන්නේ. ආපු දායින්ද මොකද කරන්නේ? සිගරට් කාටුම් පිටින් ගේන්නේ ඇයි? මිනිහා සිගරට් 5ක් බොයි. කාට දෙන්නද? අනේ ඔයාට කියන්නේ ගොංකම කියලා. වෙන මොකද? තියෙන මෝඩකම්. අම්මා තාත්තා එක්ක
අම්මට තාත්තට බත්කට අම්මලා හරි කැමති. අම්මලා කැමති නැද්ද දඩබ්බරය බත්කට කවනවන? ඇයි ඉතින් මේ තරුණ මහත්තුරුව කරන්නේ? රට පහකට කඹරන එක නවත්තන්න. අම්මා තාත්තා එක්ක බොහොම පොඩි කාලයක් ගෙදර ඉඳ තියෙන්නේ. ඇත්තොත් එක්ක හරි සතුටින් ඉන්න. පැය 24ම ගෙවල් අස්සේ ඉන්න කියනව නෙමෙයි. කන බොන වෙලාවට අම්මා තාත්තා එක්ක කෑම බීම ටික ගන්න. බිරිඳ එක්ක කෑම ටික ගන්න. මේක අපි මේ ධර්මදේශනාවලින් එළියට දාපු හොඳ කාරණයක්. දැන් ගොඩක් සමාජයේ මිනිස්සු පසුතැවෙනවා. මේ ගොඩක් තාත්තලා හැන්දෑවට එකට බත් කන්නේ නැන්නේ. මුස්ලිම් මිනිස්සු පුදුම විදිහට බණ අහනවායි. වෙන මොකටවත් නෙමෙයි. හාමුදුරුවනේ එකට කණ්ඩ පුරුදුනේ ටික්ටොක් එකේ වීඩියෝ කෑල්ලක් අහලා කිව්වා. බිරිඳ දරුවෝ එකට කනවා. මොකද කන එකෙන් තේරෙනවා මිනිස්සයා සතුටින්ද ඉන්නේ නැද්ද ඉන්නේ කියලා. කන විදිහෙන් කියන්න පුළුවන්. දරුවන්ගේ මානසික මට්ටම මේ පැත්තේ පොඩි උන් පොන්න බොනවද නැහැ. අවුරුදු 14 ඕන 12 15 පැටව කාමරයට ගියපුවම පාන්දර 3-4 වෙනකන් ලුණු කපනෙව්වයි යකඩවක් කරනෙව්වයි වෙන මොනවද බලන්න. සමහරක් පැටව ගේම් ගහනවා. මේ ඒකට අම්මලා කියනකොට පුතේ කණ්ඩ කියලා. එහෙම කනවද? නෑ. බැටරි බැස්සාම charge එකට ගහලා ඇවිල්ලා පාන්දරයකට විතර කනවා. ඒ පුදුම පිළිකාවක් වෙලා මේක. අම්මගේ තාත්තගේ හතරහන්දි බලංගු තියනකම් ඕක හොඳයි. පුදුම වින්නහියක් මේ තරුණයන්ට වෙලා තියෙන්නේ අප්පා. මේ පැතිවල ගංජා තියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල තියෙනවා. ඔය මාවනල්ලේ පෙති තියෙනවා. ටවුමේ පෙති කියන්නේ මේ මත් වෙන්න බොනේ වුණා. මේ ගම්වල පටව ගෙනල්ලා බොනවා ඇති. කොල්ලෝ මේ ලොකු වෙන්නේ නෙමෙයි අයියේ. මේ ඉස්කෝලේ යන අවුරුදු 15 16 17 දැන් බැලුවා නම් කොල්ලොන්ගේ සාක්කුවල දුම්කල පළුවක් හරි තියෙනවා. අර පුවක් කෑල්ලේ හුණු ගාලා උතලා දුම්කල පළුව උතලා හක්කේ තියාගන්න. දෙන්න තියෙන්නේ පිනුදුනේ මේ පොඩි කොල්ලෝ. අයි තැඹිලි ගෙඩියක් පී ගන්න බෑ ස්මෘතාවට එනවා. පණ නැහැ. මේ කාගේ දරුවෝද මේ? අපේ අම්මගේ තාත්තගේ දරුවෝ. සම්බුද්ධ ශාසනය රකින්න වෙර වීරිය දෙන්න ඉන්න දරුවෝ. මේ ජාතියක් නගා හිටවන්න ඉන්න දරුවෝ. මං ඒ නිසා මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන සත්පුරුෂ දරුවනේ ආදරණීය දුවේ පුතේ. ඔය ජීවිතේ විඳින්න කාලයක් එයි. අර නේ කිරිබොන කාලේ බත් කණ්ඩ යන්න එපා. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න. ඒක බැරි වුණොත් හොඳට මහන්සි වෙන්න. මුස්පෙන්තුකමට බුදියන්න අර උදේ 10 11 වෙනකන් ගෙවල් වල. උදේ 10 වෙනකන් කොල්ල බුදියනවනේ. එයා මේ තුන අර ටික පාවිච්චි කරන් පස්සේ බෑනේ. කවර් කරන්න වෙලාවක් එපේ. කලින් නිදා ගන්න කලින් නැගිටින්න. තමන්ගේ කොට උරේ හොද ගන්න බෙඩ් සීට් එක හොද ගන්න. තේක බිලයි තේකෝප්පේ පුටු යටින් තියලා යනවනේ. ඒක හොදන්නේ. අවුරුදු 24යි තාත්තා තමයි රෙදි හොදන්නේ. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා යනවා. හොදන්නේ. තරුණ කාලේ තියෙන්නේ බොහොම ටික දවසයි. ඔය අවුරුදු 25 26 වෙච්ච තරුණයෝ කල්පනා කරන්න. දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ මට කියලා මොනවද කරගත්? චේන් පොටක්වත් හදාගන්න තියනවද? අන්තිමට ඇඳුමක් නැහැ. පොතේ ලස්සන කමාරක්වත් තියාගෙන තියනවද? මොකක්ද මේ ගෙවන ජීවිතේ? එනිසා තරුණ තරුණියෝ මහත්තුරු සියලු දෙනාම කල්පනා කරන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න වැඩ කරන්න. නිවන් දකින්න කලින් ඉන්න ගයක් හදාගන්න බෑනේ. අම්මා තාත්තා වෙනුවෙන් අදිෂ්ඨානයේ තියෙන්න ඕන දුක් විඳපු අම්මා තාත්තා රජේ රෝහලකට රයි යන්නේ නැහැ. ගමේ එක එකාගේ ත්‍රිවිල් වලට කෝල් කර කර ඉන්නේ නැහැ. මොකටද අපි ජීවත් වෙලා අම්මට තාත්තට කරගන්න බැරි වුණා? මේ වෙනුවෙන් කැප වෙන්න. මගේ බිරිඳ වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන්, මම වෙනුවෙන්, පන්සල වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පෞරුෂයකින් හෙබි ජව සම්පන්න ජීවිතයක් හදාගන්න. ඒකට මම කරන පළවෙනි යෝජනාව තමයි
හොඳට සල්ලි හම්බ කරන්න. හොඳට සල්ලි හොයන්න. සල්ලි හොයන්න කියනකොට අර ධනංජානි සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවනේ. ධනංජානි එතකොට ඔය තියෙන ප්‍රශ්න ටික ඔහොම්මම කියාගෙන යනවා. ධනංජානිට කියනවා ධනංජානි කොච්චර වැඩ තිබ්බත් කමක් නැහැ දස අකුසල් නම් කරන්න එපා. දස අකුසල් කරන්න එපා. ඒ නිසා මම මේ තරුණ මහත්වරුන්ට තාත්තලාට කියන්නේ කවදාවත් අනෙක්ගේ ඉඩමට කඩමට හූල්ලන්න එපා. මේ පැත්තට හූල්ලනවද නැහැ? කවදාවත් ඔය මම මේ තරුණයන්ට තව එකක් කියනවා. එක එක්කෙනාගේ බයිසිකල් වල නගින්න එපා. ඕකෙන්නේ පටන් ගන්නයි. මොකෙක් හරි කොල්ලෙක්ගේ බයිසිකලේ පිටිපස්සේ තමයි ඉඳගන්නේ. බයිසිකලයක් නැත්තම් පිටිපස්සේ ඉඳ ගන්න ඕනද? ඇයි ගම්වල සමහරක් ඉන්නවා අර දැක්කද අර වැලිගම සභාපතිට වෙඩි තිබ්බේ. මේ නේ අල්ලලා දෙකට නැමියගේ. පොඩි කොල්ලෙක් නේ. ගයක් දොරක් නැහැ. කවුරු හරි මේ වෙච්ච බීසනේ. සල්ලි තියන උන් ඇවිල්ලා වෙඩි තියනවා. මේ කවුරු හරි කොල්ලෙකුට තුවක්කුවක් දෙනවා ගිහින් වෙඩි තියපන් කියලා. පව්. ඒ කොල්ලෝ දිග පළලක් දන්නේ මේ ගම්වල සමහර පවුල් ඉන්නවා ගම්වල තරුණයෝ ওই විදිහට බා ගන්නවා. සමහර පවුල් ඉන්නවා ගම්වල කොල්ලෝ දැන් නම් අඩු ඉස්සර තමාව තිබ්බේ. ඉගෙන ගන්නවට කැමති නැහැ. මේ පැතිවල තියෙනවද කුලමල නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. ඉගෙන ගන්නවට කැමති නැහැ. අර වංශකාරකම තියාගන්න වතුවල ගෙවල් වල වැඩට ගන්නවා. ඒ විදිහටම දැන් ඉන්නෝ. ගිහලා බයිසිකලේ පිටිපස්සේ තියාගෙන යන්නේ. අනේ මේ මෝඩ ළමයි මොකද කරන්නේ? උදෙන් නැගිටලා අර පැටියගේ බයිසිකල නැගලා හැමතැනම යනවා. ඕකේ අවසානයේ කිසි කෙනෙක්ගේ වහලෙක් වෙන්න එපා. කිසි කෙනෙක් යටතේ ඉන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. Tamanට කියලා රස්සාවක්, Tamanට කියලා ගෙයක් දොරක්, Tamanට කියලා බිරිඳක්, දරුවෙක්, අම්මෙක්, අප්පෙක් නඩත්තු කරන්න පුළුවන් ශක්තියකින් හෙබි තරුණයෙක් වෙන්න. ඔය කාගේවත් පස්සේ යන්න ඕනද? ඔය කාටවත් බැල මෙහෙවරකම් කරන්න ඕනද? කිසි කෙනෙක් යටතේ හැදෙන්න සූදානම් වෙන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. වෙනතුනේ මේ ධර්මයේ තියෙනවා ධර්මානුකූල ජීවත් වෙන්න. ධර්මයේ සරණ තියෙනවා. ධර්මයේ පිහිට තියෙනවා. ජීවිතේ කවදා හරි ජය ගන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ගෙවල් දොරවල් වල ඉන්නකොට. ගෙවල් දොරවල් වල අපි ජීවත් වෙනකොට පුළුවන් තරම් මේ තරුණ පිරිස් ඕ ලෙවල් ලියලා ඉවරුණාට පස්සේ මේ අර නේ කොරියන් යනවලු. දන්නේ නැහැ කොරියාව කියන කණ එකද බොන එකද කියලා. තව අවුරුදු 16යි. ඕ ලෙවල් කරන්නත් කලින් කියනවා ටෙක් එකකට යනවලු. ඒවා යන්න. නමුත් අර ෆැන්ටසි ලෝකවල අතරමං වෙන්න එපා. සුරංගනා ලෝකවල අතරමං වෙන්න එපා. වගකීම් සහගත පුද්ගලයෙක් වෙන්න. ජීවිතේ අවුරුදු 25 දැන් මේක කිව්වා කියලා අද ගිහලා YouTube එකේ සර්ච් කරන්න නැහැ දියුණු වීමේ කැටි ක්‍රම ඉක්මනින් ලෙඩ තියෙනවනේ. බලනවා කොහොමද ධනය පරිස්සම් කරන්න ඉතුරු කරන්න. එක හොඳ සමාජශීලී වෙන්න. එක මත්ද්‍රව්‍ය නවත්තන එක නෙමෙයි. සමාජශීලී වුණාම සියල්ල බැලන්ස් වෙනවා. හැම කෙනෙක්ම අසුරු නිසුරු කරන්න. හැම කෙනෙක්ටම කරුණාව දක්වන්න. ලෝකේ ඕන තරම් අසත්පුරුෂයෝ ඇති. ලෝකේ ඕන තරම් දුෂ්ටයෝ ඇති. ලෝකේ ඕන තරම් නොමිනිස්කම් තියෙන උදවිය ඇති. පුරුදු වෙන්න. ලෝකේ කොහොම තිබ්බත් කමක් නැහැ. ඔය ඇත්තෝ ළඟ තියෙන මනුස්සකම, ඔය ඇත්තෝ ගාව තියෙන සත්පුරුෂකම විතරක් හොඳට නඩත්තු කරන්න. හොඳට නඩත්තු කරන්න. ඊළඟ කාරණේ ඔය පොඩි කාලේ ඉඳන් මේ ගම්වල අවුරුදු 15 කොල්ලෝ අයියේ බීඩි බොනවනේ. මෙහෙත් ඉන්නවද එහෙම නැහැ. කොල්ලෝ ගාවට යන්න බෑ බීඩි ගන්න දස්තාරේ. මේ අවුරුදු 15 16 පාටව. ඔය ඕවා පුතේ නවත්තන්න. ඒවා හපංකම් නෙමෙයි. හොඳ පෞරුෂයක් තියාගන්න. ගම්වල මිනිස්සු හරි කැමති අපි නැති වෙනවට. කවුද කැමති අපිට හරියනවට? ගම්වල මිනිස්සු හරි කැමති අපිට වරදිනවට. කිසි කෙනෙක් නැහැ අපේ ආශිර්වාදයට, අපේ දියුණුවට, අපේ සංවර්ධනයට, අපේ විමුක්තියට මග කියන පාර කියන උදවිය හරි අඩුයි. මේවා මේ තරුණ මහත්තුරු තේරුම් ගන්න ඕන.
අපිට අපි විතරයි. කිසි කෙනෙක් නැහැ. අම්මා තාත්තා තේරුම් ගන්න. දැන් ජීවිතේ සඳෑ සමය නම් ගත කරන්නේ මැදි වයස ඉක්මවලා ගිහිල්ලා නම් තියෙන්නේ. දැන් ඉතින් අදටත් ඔය කවුරු වෙනුවෙන්ද හම්බ කරන්නේ? අදටත් කාටද හම්බ කරන්නේ? දරුවන්ට. දැන් මතක තියාගන්න අපිට මොකක් හරි කරගන්න. මොනවාද අපිට කියලා කරගන්න? ගිහිල්ලා සමෘද්ධි බැංකුවේ සනසේ සල්ලි දාන එක එහෙම නෙමෙයි හොඳේ. පින්පඩියක් කව කරන එක නෙමෙයි. පුළුවන් තරම් මුදිතාව හදාගන්න. හරි වටිනවා. මුදිතාව කියන්නේ අර අනෙක් අධ්‍යා බලලා සතුටු වෙන්න පුළුවන්කම. ඊර්ෂ්‍යාකාරකම නැතිකම. මෙමෙනි නාසලට කුඩයක් අල්ලන්න කවුරු හරි. පුරුදු වෙන්න. කාලෙකින් ලබාගත් ජීවිතය තුල මැරෙන්න කලින් මං මේ පිනුදුන්ට කිව්වේ වෛරය නැති කරලා මැරෙන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. හොඳ මේ අර දැන් සමහර පව්කාරයෝ ඉන්නවනේ මම දැක්ක මේ දවස්වල මටත් ගහනවා කත්නෝරු නිගන්ටයා කිය. ඔබ වහන්සේ දැන්ද දැක්කේ? අයියා කලින්ම දැකලා. මේ ශාසනයට වෛරක්කාරකම් ඇති කරගෙන මැරෙන්න එපා. එතකොට නේව ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් තිබ්බුවනේ නේවට කම්පා වෙන්න නරකයි. මේ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න ඕන. අර හාමුදුරුවරුත් එක්ක වෛරෙන් මැරෙන්න එපා. සමහරව ඉන්න ඔය ඒවන මානසික ලෙඩ. පන්සලට මේ කටින ඉවරද? පන්සලට එනකොට කතා කරුවේ නැත්තම් කියන අපි ගියාට හාමුදුරුවෝ අපිත් එක්ක කතාවත් කරන්න නෑලු. හාමුදුරුවෝ පිළිගන්න දෙන්නේ මිනිස්සුන්. මේ සමේ හාමුදුරුවෝ නෙමේ ශාසනය කියන්නේ. අපේ ආධ්‍යාත්මේ හාමුදුරුවොත් එක්ක තක්සේරු කරලා ගලපන්න මැච් කරන්න එපා. හාමුදුරුවන්ගේ ගමන ගියපුදේ. අපි මොකද කරන්න ඕන? අපි අපේ ගමන. ඒකට මදිද මේ බෝධින් වහන්සේ? දරුවොත් එක්ක මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. මාසයකට විතර සැරයක් ඇවිල්ලා හොඳට බෝධින් වහන්සේ සුද්ධ කරලා අමදින්න. විහාර මන්දිරේ අමදින්න. චෛත්‍ය මළු අමදින්න. ඔය ගමේ මේ ඇති නේද ඔය තරුණ සංඝම් අනම්මනම් ඔය එක එක ඒවා ඇතිනේ. ආර පක්ෂවලිනුත් තියෙනවනේ සංඝම්. ඔය එව්වා ඉතින් පින්නතුනේ මැයි පෙළ පාළියටයි තව මොනටද? මහා සභාවට. මහා සභාව කොළඹ ඔය දෙකට නේද? පක්ෂ දිනේට. පක්ෂ දිනේට. එන මෝඩකම් ඒවා හොඳේ. මේ ආධ්‍යාත්මය වෙනුවෙනුත් එක්කව වෙන්න. විවිධ ලොකු කොච්චර දෙයක් කරන්න පුළුවන් දේ වගේන්නේ. හරියට අහුන. නේද අපි හැමතුනේ දැන් මේ එනවා වගේම එන්න පුළුවන්නේ. මේ මීට කොච්චර කරන්න පුළුවන්. ඒවා අර නේ ටෙක්නික් වලින් පාවිච්චි කර කරන්න පුළුවන්. මෙහෙම එනවනම් ඒ හින්දා ගමේ තරුණයෝ එක්කව වෙන්න හැබැයි කේලම් කියන එක නවත්තන්න ඕන. ආරක එක මෙතන කියන එක මෙතන කතන කියන මේ පැත්තේ ඉන්නවද එහෙම කේලම් තියෙන ගිනි තියෙන පද හදන නැද්ද? මතක් වෙන්නේ අපේ ගමේ අහවලා ආවයි කියලා. එහෙම අනෙකගේ වුව තැන් වල කියවන්න එපා. ඔය ගතු කියන ඒවා පද ඕව නවත්තන්න. මේ කොල්ල අතරත් නේවා තියෙනවා. අර ඒ කොල්ලෙක් කැමති නෑ අරකට එක්ක ඉන්නවට. ගිහිල්ලා කොටවනවා කේලම් කියනවා. තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඒ අතරතුර මේ ගම්මානවල තියෙන්න ඕන. ගමේ ඉන්න වයසක අම්මා තාත්තා බලා ගන්න ඕන. ගමේ කවුරු හරි ස්පිරිතාලේ ඉන්නවනම් නේ තරුණ එක්කව වෙලා කවුරුත් නැත්තම් බැරිද ළඟ ඉන්න. වරු භාගේ හරි කමක් නෑනේ. අපේ හාමුදුරනේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන දෙයක් තමයි මලගෙදරට ඉන්නවා. හැබැයි ඊට කලින් ඉන්නේ නෑනේ. අර අසනීප වෙලා ඉන්නකොට ඒකත් ඉන්න පුළුවන් නම් හරි වටිනවා. මම මේ යෝජනාව අයියා කියපු හින්දා මේක කරන්න. ඔය මරණාධාර සමිතිය වලට මම මේවා කියලා තියෙනවා. කිව්වට වැඩක් නෑ. ඒ වගේ මිනිස්සු හරි පඬිතයි. දැන් මිනි 10ක් මැරුණොත් උයලා මිනි 10ම කණ්ඩ දෙන්න ලෑස්ති. ගමේ එකෙක් ලේවමන දානවා ස්පිරිතාලේ ගියොත් යන්න කෙනෙක් නැහැ. එහෙමනේ මේ ගම් වල තියෙන්නේ. ඒ හින්දා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. කවුරු හරි කමක් නැහැ. හැබැයි ඉතින් ගම් වල අයියේ ස්පිරිතාලේ හිටියට ආරංචි වෙන්නෙත් නැහැ. එහෙම දවස් 10ක් ස්පිරිතාලේ ඉඳලා ඇවිල්ලා තියෙන ආරංචි වෙනවද? නැහැ. කෙසේ හෝ වේවා මේ ගම් වල ඉන්නවා ක්ලිනික් එකට පයින් යන අම්මලා තාත්තලා බස් එකට නැද්ද? ඒ අම්මලා තාත්තලා වෙනුවෙන් මොකක් හරි කරන්න. බෙහෙත් තුණ්ඩුව යවලා බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි කට්ටිය ඉන්නවා. මොකක් හරි කරන්න. ඉන්සියුලින් කුප්පිය ගෙන්න ගන්න ගමේ බස් එකට තුණ්ඩුව දෙනවා. ටවුමෙන් ගෙන්න ගන්න.
ඉතින් මේ තරුණ මහත්තුරු එක්ක අහුවෙලා වා කරන්ට. කවුරු හරි නැති බැරි කෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නකොට වරු භාගේ හරි කමක් නැහැ කතා කරලා ඒ මිනිස්සයා උදව් කරලා තිබ්බත් එකයි නැතත් එකයි. ගිහින් ළඟ ඉන්න. මොකද ඒ එකමුතුවේ ඒ සංවිධානයේ අවසාන ප්‍රතිඵලය තමයි ආය කවදාවත් ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කවදාවත් ගෙවල් වල ගැටලු ඇති වෙන්නේ නැහැ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් නැහැ. අපි දකින්න බුදුහාමුදුරුවෝ හිතපු පතපු යහපත් සමාජයේ තියෙනවා. රටක් ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි පින්නතුනි අපි ඔය දේශනා කරේ මේ අර බුද්ධ වත කරන්න කියන එක මම මේක හැම තැනම කියනවා. මම මේ තරුණ මහත්තුරුන්ට මෙහෙත් යෝජනා කරන්නේ මොකද දැන් බණ පටන් අරන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. ඔයත්තන්ට දීර්ඝ වෙලාවක් අවුවේ ඉන්න බෑ. යෝජනා කරන්නේ මේ ඔය කොල්ලෝ කුරුට්ටෝ ලොකු යොම් පොඩි යොම් සේරම බොහොම ඕනෑකමින් කියන්නේ හෙට ඉඳන් උදේ ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. ඔච්චරයි. ඔක මහ දෙයක්ද? උදේ නැගිටින්න. අර වීදුරු බාඩු මොනාගෙත් තියෙන කැබිනට් එක. කැබිනට් කියන්නේ ඔට කියන්නේ. කැබිනට් එකේ තව අර කුස්සිය වල මොනවදයි තියෙන්නේ? පැන්ට්‍රි කබඩ් එකේ. ඕව ඇරලා බලන්න. පොඩි වීදුරු නැත්තම් පිරිසි කෝපයක් හරි කමන්නේ. ගන්න. මෙහෙම කියනකොට සමහර කිරියම්මල උඹලත් කරන්න බෑනේ මොකද? කියන ඔව ඔහොම කරලා බෑ කරනවා නම් පිළිවෙලට කරන්න ඕනලු. කවදාකත් වෙන්නේ. මැද්දේ බාල්දිය දාන්න එපා. ඉතින් අර කොල්ලා කරන්න යන වැඩේට. ඒ කියනවා නම් ගාථා කියන්න ඕනලු. ඔය ගොඩ පෙරක දුරු කියනවා අහන්න එපා. මං කියන එක කරන්න. මේක හෙට ඉඳන් කරන්න ඕන. කවුද කරන්න ඕන? තරුණයෝ කරන්න ඕන. හොඳ. මේ බණ අහන්න ලැබෙන්න තරුණ මහත්තුරු සේරම කරන්න ඕන. එහෙම නැත්නම් හිටගෙන හිටපෙක තේරුම් නැහැ. අපේ තාත්තලා සියලු දෙනාම කරන්න ඕන. මේ වචන 15 ඇතුලේ මුළු සමාජයක් හැරවෙනවා. මේ වචන 15 ඇතුලේ ජාතියක දිග ගමනක් පේනවා. එක උදේ නැගිටලා වීදුරුවක් කෝප්පයක් අරගෙන ඔක හොඳට හොදලා ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරිද? පැය කීයක් යනවද ඔකට? විනාඩි 3ක්වත් යන්නේ. කෝප්පේ හොදලා පැහැදිලිද මං කියන්නේ? කෝප්පේ හේදුවා. අල්ල වතුර ටිකක් දැම්ම බුදුහාමුදුරන්ට තිබ්බ ඔච්චරයි. තියලා වඳින්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? තියලා අත් දෙක නලලට ගන්නකොට මොකක්ද ඇති වෙන හැඟීම? මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරා. වෙනදෙනි මං අවුරුද්දට කොහොමත් බණ 4500ක් කියනවනේ. ඔය මේක ඉතින් හැම තැනම කියනවා. තියලා අත් දෙක නල්ලට ගන්නකොට පුදුම සනීපයක් දැනේ. ඇයි? වෙනදෙනි බුදුහාමුදුරුවනේ. අපේ බුදුහාමුදුරුවෝ තථාගතයන් වහන්සේට සංසාරේ කවදනම් ආයේ පැන් ටිකක් පූජා කරගන්නද? තරුණ මහත්තුරු සියලු දෙනා මේ කරන්න. බුද්ධ පූජාව තියන්න ඕනේ නැහැ. නැගිටිනකොටම 10 විතර වෙනවනේ. ඒක උදේටත් නැහැ දවල්ටත් නැහැ. අම්මලාට පුළුවන් නම් ඔය තාත්තලා නැගිටිනවනේ කොහොමත් නේ. එහෙනම් උන් තරුණයෝ පැන් තියනවා තාත්තලා මොකද කරන්නේ? අම්මලා මොකද කරන්න ඕන? උයලා පොඩි පීරිසියක් ගන්න. ඔකට බත් හැඳි භාගයක් විතර දාලා අර පැහෙන හොද්දෙන් හරි කමක් නැහැ. සම්බෝලයක් හරි කමක් නැහැ. අඹරලා තියෙනවා නම් ඒක තාත්තට දෙන්න. මොකටද? ඉතින් බැරිද ඔය තුන ගෙවල් වල කරන්න? මම මේ කියපු වගේ නොතේරෙන තැනක් තියෙනවද? එහෙම ගැඹුරක් දැනෙනවද? ඇයි ඉතින් ඔය කරන්නේ නැතේ? ළමයි කරන්න තාත්තලා කරන්න.